අපේ නෑදෑයන් අතර ජනප්‍රියම චිකන් කරි එක තමයි මේ මම ඔයාලට පෙන්නන්නේ. ඉතින් මේ අපේ අම්මගේ චිකන් කරි එක තමයි මේක පාට සුවඳ රස හරි හරියටම තියෙනවා. ඉතින් මම දවසක අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් අරන් එන්නම් මේ ගැන. මම අද මේ චිකන් කරි එක හැදුවේ මොකටද කියලා මම වීඩියෝ එකක් ගේන්න තමයි හදන්නේ. මේ අපේ බබාගේ ෆස්ට් බර්ත්ඩේ එක. ඉතින් එයාගේ බර්ත්ඩේ එකට අපි ඩෙකොරේෂන් කරවුවා. අපි මේ ගෙදර හදාගත්තේ රුපියල් 1000කටත් වඩා අඩු වියදමකින් තමයි අපි ඩෙකොරේෂන් ටික කරගත්තේ. ඉතින් මේ ඩෙකොරේෂන් එක හරිම ලස්සනට තිබුණා. ඉතින් මම පෙන්නන්නම් ඔයාලට අන්තිමේට කොහොමද මේ ඩෙකොරේෂන් එක ආවේ කියලා. ඉතින් පොඩිවට චූටිවට ඔයාලට බර්ත්ඩේ පාටි එකක් arrange කරගන්නවා නම් අපිට පුළුවන් මේ විදිහට ලස්සනට arrange කරගන්න. ඉතින් ඒක හැදෙන ගමන් මම අද කෑම වේලක් දෙනවා. ඉතින් මම බටු මොජ්ජ එකක් ඒකට හදාගන්න හදන්නේ. අල ටික සොත්තේ කරවුවා කට්ලට් හදන්න. මේ හස්බන්ඩ් තනියම ඒ වැඩේ කරනවා. ඉතින් ඇත්තටම කියන්න ඕනේ ඒක හරියම ලස්සනට ආවා. අපි හිතපු නැති විදිහට ඒක ලස්සනට තිබුණා. ඉතින් බලමු අපි කොහොමද ඒක ආවේ කියලා. මෙන්න දැන් බාගෙට ඒක හදලා ඉවරයි. මෙන්න ආවා ලස්සනට ඒක අන්තිමට මාරව ලස්සනක් ඒක තිබ්බා. ඉතින් කිව්වත් වගේම මම අනිවාර්යෙන් ඔයාලට චිකන් කරි එකේ වීඩියෝ එක ගේනවා අනිවාර්යෙන් රෙසිපි එක දෙනවා. ඒ කියන්නේ මේ චිකන් කරි එකේ පාට සුවඳ හැම දෙයකම රසට තිබුණා. ඊට පස්සේ කට්ලට් එක ගැන කියන්න ඕනේ චුට්ටක්වත් කට්ලට් කැඩෙන්නේ නැතුව රසට හදාගන්න විදිහ මම අනිවාර්යෙන් වීඩියෝ එකක් ගේන්නම්. මේක හරිම රසට තිබුණා චුට්ටක්වත් කැඩුන්නේ නැහැ පුපුරවුවේ නැහැ. ඊට පස්සේ මම පපඩම් ටික බෙදලා ගත්තා. ඊට පස්සේ කහබත්තු වෙලා පරිප්පු හැදුවා. ඉතින් මම අද පවුල කට්ටියට පොඩි කෑම වේලක් දුන්නා. ඉතින් කේක් එක ගැන නම් කියන්න ඕනේ අන්තිමයි කේක් එක. මම දුන්නේ කේක් එක නෙවෙයි ආවේ වෙන කේක් එකක් ආවේ. ඉතින් මොනවා කරන්නද අර කේක් එකම දාලා තියලා කැපුවා. ඉතින් හරිම කැතයි කේක් එක ආපු කේක් එක. ඉතින් මෙන්න මේ කේක් එක තමයි මම එයාට හදන්න දුන්නේ. මොකද අවුරුදු 5ක් විතර එයා කේක් හදන කෙනෙක්. ඉතින් ඔන්න දුන්නේ කේක් එක නෙවෙයි ආවේ. කමන්නේ නැහැ කියලා ඉතින් අරක බාරගෙන ඒ වෙලාවට කපලා ගත්තා. ඉතින් රෙසිපීස් ටික අනිවාර්යයෙන් මම අරගෙන එන්නම්. එතකන් ගිහින් එන්නම්.